සාදරයෙන් පිළිගන්න මම YouTube channel එකට මම අද ඔයාලට අරන් ආවලා තියෙන්නේ ලංකාවේ ලෝකයේ ගොඩක්ම කට්ටිය පාවිච්චි කරන Samsung නැත්නම් Apple කියන iPhone වර්ගයේ මේ දෙකේ කම්පෙයාර් එකක් තමයි යන්නේ. කියන්නේ ඔක්කොම ෆෝන් මේ දැනට තියෙන ලේටස්ට්ම ෆෝන් දෙක. කියන්නේ iPhone 16 Pro Max එකයි iPhone Samsung S24 Ultra එක. ඒ ලේටස්ට් ෆෝන් දෙකම අපි කම්පෙයාර් කරලා බලන්න. එහෙනම් අපි වැඩි කරන්නේ නැහැ වීඩියෝ එකට. යාළුවනේ මුලින්ම පළවෙනි පීචර්ස් එක ගැන විදිහට කතා කරොත් ඩිසයින් එක and ඩිස්ප්ලේ එක ගැන තමයි කතා කරන්නේ. අපි මුලින්ම iPhone ගැන කතා කරමු. iPhone 16 Pro Max එක ගැන. ඒකේ ඩිස්ප්ලේ එක ගත්තොත් අඟල් 6යි 9යි Super Retina HDR ඩිස්ප්ලේ එකක් තියෙන්නේ with 120 Hz ProMote එකක් තියෙන 120 Hz එකක්. එතකොට උපරිම brightness වල තියෙනවා 2000 nits. මේකේ බර විදියට තියෙනවා gram 227ක්. අපි ඊළඟට කතා කරමු Samsung Galaxy S24 Ultra කියන එක. Ultra එකේ ඩිස්ප්ලේ එක අඟල් 6යි 9යි. ඒකත් dynamic AMOLED එකක් තියෙන්නේ. AMOLED 2x එකක් තියෙන්නේ. 120 Hz refresh rate එකක් තියෙනවා. උපරිම brightness level එක 2600 nits. Apple වලට වඩා මේක වැඩි. අඟල් ගාන ඔක්කොම සමානයි. එකයි Samsung එක. ඊළඟට අපි කතා කරමු performance අතින් iPhone 16 Pro Max එකේ processor එක. processor අපි දන්නානේ අපි කම්පියුටර් එක ගත්තොත් i5 3rd gen 4th gen 7th gen iPhone 12 gen 7th gen ඒ වගේ gen වගේ මේ වගේ processor තියෙනවා. ඒ processor එක ගත්තොත් iPhone 16 Pro Max එකේ processor එක A8 Pro G එකක්. RAM එක 8GB. Samsung Galaxy S24 Ultra එක ගත්තොත් processor එක තියෙනවා Snapdragon 8 Elite කියලා. RAM එක 12GB. camera system එක ගැන කතා කරොත් අපි iPhone 16 Pro Max එකේ camera තියෙන්නේ 48 megapixel main කැමරාව 5x zoom කරන්න පුළුවන් 5x අපිට මේ front camera විදියට back camera ගැන තමයි කතා කරන්නේ. front camera ගැන කතා කරලා 12p තියෙනවා 12 megapixel තියෙනවා. Samsung Galaxy S24 Ultra ගැන කතා කරලා back cam එක මේ තියෙනවා 200 megapixel main sensor 500 එවෙන එකක්. අපි 50 megapixel ultra wide එක megapixel එකක් තියෙනවා. ඒකේ zoom එක 5x zoom එක 10 megapixel with අපිට මේ front camera එක 12p එකක් බලා ගන්න පුළුවන්. 3x එකක් තියෙන අපිට zoom කරන්න. අතට battery and charging එක. battery level of battery purchase එක තමයි මුලින් බලන්නේ. battery purchase එක and charging එක. iPhone 16 Pro Max එකේ battery capacity එක 1685 mAh තියෙනවා. charging එක volt 25ක් wire 15 volt තියෙනවා wireless නැතුව. Samsung Galaxy S24 Ultra ගැන කතා කරොත් battery capacity තියෙන mAh 5000 charging එක 45 volt wire 50 volt wireless. එතකොට අපි software and AI features ගැන කතා කරමු. මේ ඇවිල්ලා කොහොම හරි 1 2 3 5 මේ පස්වෙනි features එක ගැන අපි කතා කරන්න යනවා. iPhone 16 Pro Max එකේ opening එක iOS 18.2ක් කියලා තියෙනවා. iOS 18.2ක් කියලා තියෙනවා. ඊට පස්සේ with i7 කියලා තියෙනවා.
AI features visual concern එකක් තියෙනවා visual concern එක. Samsung Galaxy S24 Ultra ගැන කතා කරොත් opening style and Android 15 with O1 i7 කියලා තියෙනවා. AI with tools කියලා තියෙනවා. Google Gemini කියලා තියෙන්නේ මේක එක. අර Siri අපි price අපේ අන්තිම future එක price එක ගැන කතා කරොත් මේකේ iPhone 16 Pro Max එක වෙනවා 3,54,000ක් 3,54,000ක් වෙනවා. එතකොට Samsung Galaxy S24 Ultra ගැන කතා කරොත් ඒක වෙනවා 3,84,000ක් වෙනවා. ඒක 3,84,000ක් වෙනවා. එච්චර අපිට මේන් ෆීචර්ස් විදිහට කතා කරන්න තියෙන්නේ. මේ දෙකම එකම තත්ත්වයේ ඒවා තියෙන්නේ බැටරි පර්චේස් එකකින් චූටි ඒ වලින් තමයි මේ දෙක වෙන් වෙන්නේ. මේ වගේ ෆෝන් එකක් ගන්න ගියොත් ඔයාලා 16 Pro Max එකත් හොඳයි S24 Ultra එකත් හොඳයි. මේ විදිහේ ෆෝන් අපි දැන් Apple use කරන ඉන්නවා Samsung use කරන ඉන්නවා Android use කරන ඉන්නවා මේ විදිහට මේ දෙක සුපිරිම තමයි iPhone එකේ බැටරි පර්චේස් එක 16 Pro Max එකේ තරමක් දුරට හොඳයි. දැන් බැටරි ලෙවල් එක නෑනේ. බැටරි පර්චේස් එක නෑනේ. iPhone වල පොඩි එකේ ඉඳන් දැන් මේකේ Samsung Galaxy S24 Ultra එකේ මිලිඅම්පියර් 5000ක් තියෙනවා. මේකේ 4685 එතකොට 300ක් 400ක් වගේ මදි වෙලා තියෙනවා. එතකොට එච්චරයි අපිට මේන් ෆීචර්ස් විතර කතා කරන්නේ. මේ වගේ තවත් ෆෝන් වර්ගවල විස්තර තව කම්පෙයාර්ස් ඒ වගේ අන්බොක්සින් රිවිව් වීඩියෝ බලන්න නම් මගේ channel subscribe කරලා තියාගන්න bell icon එක all කරලා තියාගන්න. මම ඒතකොට වීඩියෝ එකක් දැම්මම ඔයාලා ළඟටම ගෙන ගන්න පුළුවන්. එහෙනම් අද මම ගිහින් හැමෝටම ජය වේවා.